ආයිබෝවන් අද අපි හදමු ෆොන්ඩන්ට් අයිසින් එක. මේකට භාවිතා කරලා තියෙන්නේ ජෙලටිනුයි ලික්විඩ් ග්ලූකෝසුයි විතරයි. ඒත් බලන්න මේක මේ වගේ රබර් වගේ ඇදෙනවා. අද මම ඕගලන්ට කියලා දෙන්නම් කොහොමද මේ පදම අරගන්නේ කියලා. ගොඩක් අය බයයි ෆොන්ඩන්ට් අයිසින් එකට. නමුත් ෆොන්ඩන්ට් අයිසින් එකෙන් කරන කේක් ඇත්තටම හොඳ නිමාවකින් යුක්තයි. ගොඩක් නීට්. ඉතින් අපිට තියෙන බය තමයි ෆොන්ඩන්ට් අයිසින් එකට. අපි කේක් එකක් හදනකොට ෆොන්ඩන්ට් අයිසින් වලට ලොකු වෙහෙසක් දරනවා. අපි ඒක මිශ්‍රණය හදාගන්න. ඒක හන්ද තමයි ෆොන්ඩන්ට් අයිසින් ගණන් වැඩි. නැත්තම් සාමාන්‍යයෙන් වියදම ගොඩක් අඩුයි ෆොන්ඩන්ට් අයිසින් එකට. අයිසිනුයි ඔය වියදම් ටික බටර් වලට වගේ වියදම් යන්නේ නැහැ. ඉතින් ඒ වුණාට අපි වෙහෙස මහන්සිය වැඩි හන්ද තමයි ඒ විදිහට ගාන වැඩියෙන් කියන්නේ. මම මෙතන අරගෙන තියෙනවා අයිසින් සීනි ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. 400ක් වෙනම ඔයගොල්ලෝ වෙන් කරගන්න. ඊටු 100 වෙනම තියාගන්න. දැන් මම මේකට වෙනම භාජනයක් අරගෙන ඒකට මං ජෙලටින් මේස හැන්දක් දාගන්නවා. මෙන්න මේ විදිහට මැනගන්න. පුරවලත් නැති කපලත් නැති මේක හෙලෙව්වහම වැඩි ටික වැටිලා යන ප්‍රමාණයට අරගන්න. ජෙලටින් මේස හැන්දක් ගත්තා මං. දැන් මං ඒකට ඇල් වතුර මේස හැන්දි 4මාරක් දානවා. මේකට ඕගලන්ට උණු වතුර දාන්නත් පුළුවන්. නමුත් ඇල් වතුර දැම්මහම මේක හොඳට පොඟනවා. අපිට දිය කරගන්න ලේසි. ඒක හන්ද ඇල් වතුර මේස හැන්දි 4මාරක් දාලා මේක හොඳට පෙඟෙන්න තියන්න. මේ විදිහට ඇල් වතුර මේස හැන්දි 4මාරක් දාන්න. ඊට පස්සේ අපි මේක හොඳට චුට්ටක් කලවම් කරලා උණු වතුර එකක තියලා මේක දිය කරගන්න. ඩබල් බොයිල් ක්‍රමයට මේක දිය කරගන්න. ඕගොල්ලෝ උණු වතුර එකක තියලා මේක ලිපේ තියලා කරන්න පුළුවන්. මම මෙතන පෙන්නන්න අමාරු හන්ද තමයි මම මේ විදිහට උණු වතුර එකක් දාලා ඒක උඩින් තියලා මේ ජෙලටින් ටික දිය කරගන්නේ. මේකේ කැට හිටින්න බෑ. කැට හිටියොත් අපේ ෆොන්ඩන්ට් එකේ තැන් වලින් වතුර බුබ්ලු මතුවෙනවා. ඒක හන්ද මේක හොඳට දිය කරගන්න. මේ විදිහට මේ වතුර වගේම දිය වෙලා තියෙන්නේ දැන්. දැන් අපි මේකට ලික්විඩ් ග්ලූකෝස් මේස හැන්දක් දානවා. හරියටම මැනලා අපිට මේස හැන්ද ගන්න අමාරුයි. ඔයගලන්ට පේනවා. ඒ වුණාට මේස හැන්දකින් එකක් වෙන්න මේකට දාන්න. මේක හොඳට දිය වෙන්න ඕනේ. ඒ වගේම කැට හිටින්න නැති වෙන්න ඕන. රස්නෙන් තියෙන්න ඕන. ඔන්න ඔය කාරණා තුන තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට වරදින හේතුව මොකක්ද කියලා මේ විදිහට හදලා බලන්න. කවදාවත් වරදින්නේ නැහැ. මේකේ කැට ගතිය වැඩි නම් ඕගොල්ලෝ පෙරලා ගන්න ඕනේ අනිවාර්යෙන්. මේ විදිහට අපි ගත්ත අයිසින් ප්‍රමාණයෙන් භාගයක් විතර දාලා වාජනයකට මේ විදිහට මේ අපි හදාගත්ත ජෙලටින් මිශ්‍රණය දාලා හොඳට මිශ්‍ර කරගන්න. මම මෙතන අයිසින් වලින් භාගයක් විතර දාලා මේක හැන්දකින් හොඳ හයිය හැන්දකින් මිශ්‍ර කරගන්න. මේ විදිහට ආවහම අයිසින් ටික ටික දාලා මේක මිශ්‍ර කරගන්න. මේ විදිහට සාමාන්‍ය ඝන මට්ටමට ආවහම අපි මේක අත පාවිච්චි කරන්න ඕනේ අනා ගන්න. ඊට පස්සේ මම මේ කරන්නේ අතින් අනා ගන්න එක. අයිසින් ටික ටික දාලා අතේ නොයැලෙන පදමකට අනා ගන්න තියෙන්නේ. ඔයගොල්ලන් අයිසින් වැඩි කරගන්න එපා. දැන් මේ ග්‍රෑම් 400 සාමාන්‍යයෙන් ප්‍රමාණවත්. ඕගොල්ලන්ගේ එක එක අයිසින් වර්ගවල හැටියට තමයි ඒක හන්දා ඕගොල්ලෝ මේ පදම ගන්න. මෙහෙම ටික ටික දාලා මේ පදම ගන්න. ඒක තමයි කරන්න ඕනේ. මේ අතේ ඇලෙන ප්‍රමාණය තාම තියෙන්නේ. මේ විදිහට ඊට පස්සේ අපි මේ වගේ ඕගොල්ලන්ගේ
මැට් එකක් තියෙනවා නම් ඒකට හරි මේ වගේ පැන්ට් ටොප් එකට හරි දාලා ඉවර වෙලා මේ විදිහට අනා ගන්න. ඔයගලන්ට තේරෙනවා මේක ගොඩාක් ඝන මිශ්‍රණයක් කරගන්න එපා. මේක මෙහෙම පෙවුනට ඇත්තටම අතට හොඳට සොෆ්ට්. මේ ඔන්න බලන්න මේ ඇදෙන ප්‍රමාණය. ඔයගොල්ලන් බලන්න මේ විදිහට ඇදෙන ප්‍රමාණය බල ඔයගොල්ලන් මේකට අයිසිං එකතු කරන්න. මේ ඇදෙන ප්‍රමාණය එන්නේ අයිසිං මදි හන්දා මෙච්චරම ඇදෙන්නේ අයිසිං මදි හන්දා මේක චුට්ටක් මීට වැඩිය ඝන වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයගොල්ලන් මේ වගේ වෙලාවක අත් දෙක හොඳින් සෝද ගන්න. මොකද දැන් මේක අතේ ඇලෙන්නේ නැති පදමට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම තියෙනකොට අතේ ඇලෙන්න ගන්නවා තවත් මේ අපි හොඳට අත් දෙක හොදගෙන ඇවිල්ලා ඊට පස්සේ ආයි යනන්න ඕනි. දැන් මේක ඇලෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා මේක ඇලෙන්නේ නැහැ. දැන් බොහොම මේ මගේ අතේ මේ අර කලින් ඒවා තියෙන හඳ තමයි මෙහෙම වෙන්නේ. ඒක හොඳට නීට් කරගන්න තරමට තමයි ෆොන්ඩන් එකේ ලස්සන ගන්න පුළුවන් වෙන්නේ. එපෙන්නේ මේ මට්ටම ටිකක් අයිසින් මදි. ඉතින් මට ලා රෝස පාට තමයි ඕන වෙන්නේ. ඒක හන්ද මම මේ රෙඩ් එකෙන් මේ කලරින් බින්දුවක් වගේ මේකට දාගත්තා. දාගෙන හොඳට අනා ගන්න. ඕගොල්ලන්ට තද කළු පාට තද පාට මොනවා හරි ඕන නම් හොඳම දේ තමයි අපි ජෙලටින් මිශ්‍රණය දිය කරනකොට ඒකට කලරින් එකතු කරන එක. ඔයගොල්ලන්ට තද කළු පාට වගේ ඕන නම් අර ජෙල් කලරින් බිංදු 5ක් 6ක් විතර ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. දැන් මේ රෝස පාට ගන්න ඕන හන්ද තමයි මම හිමීට ටික දාලා අනාගත්තේ. මේ බයයි කලරින් වැඩි වෙයි කියලා. මේ වගේ ලා පාට ගන්නකොට මේ ක්‍රමය තමයි ඔයගලන්ට අත්දා බලන්න වෙන්නේ. මේ විදිහට දැන් මම හොඳට අත් දෙක පිරිසිදු කරගෙන ආවිලා තමයි දැන් අනන්නේ. මොකද ආයි ඇලෙනවා අතේ නැත්තම් මේ වෙලාවේදී ඔයගලන්ට ෂෝට්නින් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇදෙනවා හොඳට ඇදෙනවා. ෆොන්ඩන් අයිසින් එක හදපු ගමන් පාවිච්චි කරන එක තමයි හොඳම දේ. ඒක තමයි අපේ අතට පහසු දේ. කිසිම ඉතලීමක් වෙන්නේ නැහැ. එතකොට අපි තියලා පස්සේ අනලා ගන්නකොට ඒකේ පොඩි අඩුපාඩු වෙනවා අපේ ෆොන්ඩන් එකේ. ඒක හන්දා අපි හැම වෙලාවෙම අවශ්‍ය ප්‍රමාණය අනලා ගන්න ඕගොල්ලන්. අපි ඊට පස්සේ මේ ෆොන්ඩන් එක තුනී කරගන්න ස්ථානය හොඳට පිරිසිදු කරගන්න ඕන. නැත්තම් මේකේ යට දාරවල තැන් වල ඒ කැට හිටිනවා. මේ විදිහට ෆොන්ඩන් එක තුනී කරගන්න. ගොඩක්ම තුනී කරන්න යන්න එපා. මොකද ඊට පස්සේ එතනින් තුනී වැඩි වුණාම එතනින් සිදුරු වෙන්න ගන්නවා. ඕගොල්ලන් මේ විදිහට නීට් කරන්න එතනින් සිදුරු වෙන්න ගන්නවා. ඒක හන්දා සෙන්ටිමීටර් භාගයක විතර ඝනකමක් තියාගන්න හැම වෙලාවෙකම. මේ වගේ ෆොන්ඩන් එකක් කරනකොට කේක් එකකට මේ වගේ ෆොන්ඩන් එකක් දානකොට මේක අපිට අතින් තමයි නීට් කරගන්න වෙන්නේ. නැතු අපිට වෙන කිසිම උපකරණයක් භාවිතා කරන්න බෑ. මේ වගේ හැඩතල තියෙන කේක් නිර්මාණ වලට මම මේ හැඩතල කොහොමද කරගන්නේ කියන එකත් මේ කේක් එක ගැනම මම ඕගලන්ට තව වීඩියෝ එකක් දානවා. කොහොමද අපි හැඩතල ගැන හිතාගන්නේ කියලා. කේක් කැපිලා යන ප්‍රමාණය අවම කරගෙන හැඩතල නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක මම මේකම තව වීඩියෝ එකකින් ඕගලන්ට පෙන්නන්නම්. මේ විදිහට මේක හොඳට නීට් කරගන්න තියෙන්නේ. ෆොන්ඩන් එකක් හරි පහසුයි. ෆොන්ඩන් ගොඩාක් අතට ඔයගලන්ට බර දැනෙන්නේ නැහැ. ඔයගලන්ට තේරෙයි මේ විදිහට වියදම අඩුවෙන් කරගන්න පුළුවන්. අපි මේකට තයිරෝස් දාන්න ඕනෙත් නැහැ. නමුත් හොඳ ඇදෙන ෆොන්ඩන් එකක් තමයි අපිට ආවේ. නිවැරදි මිමි භාවිතා කරන්න. හරියට මේ සැහැන්ද භාවිතා කරන්න. රස්නෙන් තියෙන්න ඕනේ ෆොන්ඩන් එකට. අනිවාර්යෙන් ඒක ලොකුම හේතුවක් මේ රස්නෙන් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳට කැට දිය වෙලා තියෙන්න ඕනේ.
මේක පෙරලා ගන්න ඕන. පෙරලා ගත්තේ නැත්නම් පොඩි කැටයක් හරි හිටියොත් අපේ ෆොන්ඩන් එකේ තැන් වලින් වතුර බුබුලු මතුවෙනවා. හැබැයි මේක දවසින් දෙකෙන් වෙන දෙයක් නෙමෙයි. ටික කාලයක් ෆොන්ඩන් එක තිබ්බොත් තමයි මේ වගේ වෙන්නේ. දැන් අපි මේ වගේ කේක් එකක් අද හදලා හෙට බාර දෙනවා නම් ඒ වගේ වතුර බුබුලු මතුවෙන්නේ නැහැ. දැන් අපි ස්ට්‍රක්චර් එකක් එහෙම ටික දවසක් තියාගන්න කරනවා නම් තමයි ඒ ගැටලුව ඕගලන්ට මතුවෙන්නේ. අපි ෆොන්ඩන් වලට හැම වෙලාවෙම බයයි. ඉතින් ඒක හන්දා අපිට හරි අමාරුයි මේ ෆොන්ඩන් එකක් ගැන කතා කරනකොට. නමුත් මේක හරිම පහසුයි කියලා ඕගලන්ට තේරෙන්නේ නැති. මේ අමුද්‍රව්‍ය දෙක විතරක් ඇති ෆොන්ඩන් එකකට ලොකු වියදම් දරන්න ඕනේ නැහැ. හොඳ ජෙලටින් එක තෝරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව මේ විදිහට බොහොම ලස්සනට ඕගලන්ට ෆොන්ඩන් එකෙන් කවර් කරගන්න පුළුවන්. ඉතින් කේක් එකකට ෆොන්ඩන් දානකොට අපිට හැම වෙලාවෙම වැඩිපුර ෆොන්ඩන් ටිකක් අනා ගන්න. මොකද අපි දාන කේක් එකට වැඩි වපසරියකට යන්න ඕනේ ෆොන්ඩන් එක. කේක් එකට මදියෙන් දැම්මොත් අපි ඒක අතින් හදලා ගන්නකොට එතන paludu වෙන්න තියෙන ඉඩකඩ වැඩි. කේක් එකක් සම්පූර්ණයෙන්ම වැහිලා එළියටත් කොටසක් හිටින විදිහට තමයි අපි ෆොන්ඩන් එක දාගන්න ඕනි. අපි මේක ප්‍රමාණය අඩුවෙන් අරගෙන පොඩ්ඩක් අරගෙන කරන්න ගියොත් තමයි අපේ ෆොන්ඩන් එක වරදින්නේ. ඕගොල්ලෝ ස්ට්‍රක්චර් හදනකොට උනත් ටිකක් වැඩිපුර අරගන්න. මම මේකේ වීඩියෝ එකක් තියෙනවා ෆොන්ඩන් කවර් කරන එකක් කේක් වලට. ඒකත් මම මේකේ යටින් ලින්ක් එක දාන්නම්. ඕගොල්ලෝ බලන්න. හැම වෙලාවෙම මේ වගේ ෆොන්ඩන් එක ටිකක් වැඩිපුර අරගන්න. අපිට හරි පහසුයි එතකොට ෆොන්ඩන් එක නීට් කරගන්න. එතකොට අඩුවෙන් දැම්මොත් අපි එතන අතින් හදලා පහළට මේ තුනී කරලා ගන්න ඕනේ. එතකොට සිදුරු වෙන්න බලනවා. අපේ ෆොන්ඩන් එක නීට් නැහැ. ඒක හන්දා අහක යන ප්‍රමාණයක් තියෙයි සමහර විට. අපිට ගානටම කියන්න බෑ ෆොන්ඩන් කොච්චරක් යනවද මේකට එහෙම කියලා. නමුත් මේ වගේ එකක් හදනකොට ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් වතුර මේස හැඳි 9කටම ෆොන්ඩන් එක අනා ගන්න. ඕගොල්ලන්ට මේ වගේ කේක් එකක් හදනකොට ටික අනා ගන්න නැතුව අසාමාන්‍ය මට්ටමකට අපිට ඉතුරුවක් වෙනවා. ඒවා ඉතින් අරන් තියාගෙන පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක සාර්ථක නැහැ. ඉතින් ෆොන්ඩන් ගැන ගැටලුවක් තියෙනවා නම් මම හිතනවා ඒක ඕගොල්ලන්ගෙන් විසඳෙන්න ඇති. ඒ වගේම අඩු වියදමකින් ෆොන්ඩන් එකක් මේ වගේ හොඳට දාගන්න පුළුවන් විදිහ ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා මම තව වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ගැටලු විසඳෙන විදිහට අවශ්‍ය දේවල් කියලා දෙන්නම්.